හරි එහෙනම් අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ පුතේ මත්තක කළමනාකරණය. මත්තක කළමනාකරණය කියන ටොපික් එක. මේ යටතේ අපි කතා කරන්නේ පේජින් කියන concept එක. එතකොට මේක දැන් අපි දන්නවා structured එකේ එහෙම නැත්නම් essay කොටසක නේද? අපිට අනිවාර්යයෙන්ම අපෙන් ප්‍රශ්න අහන කොටසක් මේ වෙද්දි කියලා. ඉතින් ඒක නිසා මේක හරි වැදගත් අපිට විභාගෙදී අනිවාර්යයෙන්ම හොඳට ඔළුවේ තියාගෙන ගියොත් අපිට මෙතනින් ලකුණු 10ක් විතරම පේපර් එකේ හොයාගන්න පුළුවන් වෙනවා. 10ක් 5ත් 10ත් අතර ප්‍රමාණයක්. හරියටම 10ක් කියන්න බෑ. 5ත් 10ත් අතර ප්‍රමාණයක් පේපර් එකේ achieve කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු මේ කොටස කතා කරන්න. මේකෙදි අපි තියරි එකක් විදිහට මුලින්ම කතා කරගෙන ගියොත් මෙන්න මේ දේවල් අපිට ගණන් හදන්න කලින් මේ concept එක ඔළුවේ හොඳට හදා ගන්න ඕනේ. මම දැන් ලොකු කතා ගොඩක් පොඩි වෙලාවකින් ඔයාලගේ ඔළුවට දානවා. ඒක නිසා හොඳට concentrate කරගෙන ඉන්න. පැය 5ක 6ක හිමින් සැරේ උගන්වන්න ඕනේ ඒවා පොඩි concept අරගෙන ලස්සන්ට මේ ලොකු concept එක කියලා දෙනවා. හරි එතකොට මේකෙදී අපිට කතන්දර දෙකක් තියෙනවා. දැන් මතකයේනේ එහෙම නැත්නම් මෙමරිනේ මෙමරි වර්ග දෙකක් ගැන අපි මෙතනදී පුතේ කතා කරනවා. එකක් තමයි physical memory අනිත් එක තමයි virtual memory. physically ඉන්න අයට කියනවා physical memory. physically නැති අයට කියනවා virtual memory. හරියට හොල්මන් වගේ භෞතිකව නෑ මේ දේවල්. හරි virtual කියන්නේ භෞතිකව නෑ කියන එක. එතකොට පුතේ මෙන්න මේ physical memory එක කියන්නේ අපේ වැඩ කරන විරුවා වගේ ඉන්න කවුද? RAM එක තමයි physical memory කියලා කියන්නේ. එතකොට virtual memory කියන්නේ hard disk එකේ ඉන්න memory කොටසක්. ඒ කතන්දරේ මොකද්ද? ඒ කියන්නේ පුතේ අපේ RAM memory එක 4GB 8GB 16GB මේ වගේ capacity වලින් ඉන්න පුතේ යන්නේ. එතකොට මේ වගේ capacity වලින් තියෙන RAM එකකට ලොකු software load කරන්න ඕනේ නේද? අපි දැන් computer එකේ වැඩ කරනකොට softwares කීපයක්ම open වෙලා තියෙනවා. එතකොට මේ හැම එකක්ම memory එකට load වෙලා තියෙනවා. operating system එක load වෙලා තියෙන්නේ. මේ වගේ ගොඩක් දේවල් RAM එකට load වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වැඩ කරද්දී මේ හැම දෙයක්ම RAM එකට load වෙන්න ඕන නිසා. උදාහරණයක් විදිහට අපි ගමු GB 25ක වගේ program එකක් load වෙලා තියෙනවා කියලා. දැන් 125ක වගේ program එකක් load වෙලා තියෙනවා කියලා හිතමු. එතකොට මේ program එකත් RAM එකට load වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ OS තියෙනවා. තව utility programs තියෙනවා. මේ සියල්ල RAM එකේ load වෙලා තියෙනවා. එතකොට පුතේ මේ RAM එකේ ඉඩ ඇතිද අපේ වැඩ කරගන්න? මොකද හිතන්නේ? chat එකත් එක්ක හරි සම්බන්ධ වෙන්න. ඉඩ ඇතිද මේ කියන විදිහට හැම වැඩක්ම කරන්න පුළුවන්ද RAM එකට තනියෙන්? දැන් වැඩ කරන working memory එක විදිහට අපි දන්නවා von Neumann architecture එක පාවිච්චි කරද්දී අනිවාර්යෙන් RAM එක හැම වැඩකටම engage වෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම RAM එකේ size එක මදි. size එක මදි නිසා මෙයා මොකද කරන්නේ? මෙයා ගන්නවා hard disk එකෙන් ඉඩ. hard disk එකෙන් ඉඩක් ඉල්ල ගන්නවා. සාමාන්‍යයෙන් RAM එකට වැඩි ඉඩක් virtual memory විදිහට තියාගන්න පුළුවන්. හරි? RAM එක 4GB 8GB 16GB වුණාට virtual memory එක ලොකු size එකකින් අපිට හදාගන්න පුළුවන්. මොකද hard disk එකේ හොඳට ඉඩ තියෙන නිසා. හරි? හොඳට ඉඩ තියෙන නිසා එකෙන් හදාගන්න පුළුවන්. එතකොට virtual memory එකක් හදාගන්නවා කියන්නේ පුතේ hard disk එකෙන් අපි ඉඩක් වෙන් කරගන්නවා. හැබැයි මේ ඉඩ වෙන් කරගත්තාම මෙයා වැඩ කරන්නේ RAM එක වගේ. හරි? තේරුණාද කතාව එතනට එනකන් හොඳට concept එක තේරුණාද ඔළුවට ගියාද? දැන් RAM එක විදිහට වැඩ කරන කෙනෙක් න්යාට තව ඕනේ. එතකොට RAM එක වගේ වැඩ කරනවා hard disk එක ඇතුලේ. ඔන්න එයාට අපි කියන ඇත්තටම RAM එකක් නැහැ. එයා ඉන්නේ හොල්මනක් වගේ virtual විදිහට. එහෙනම් අපි කියනවා virtual memory කියලා. හරි? එතකොට RAM memory එක මොකක්ද? එයා කොහොමත් physically ඉන්න කෙනෙක්. එහෙනම් එයාට අපි කියනවා physical memory කියලා. ඔතනට එනකන් කතන්දරේ පැහැදිලිද?
හරි. දැන් අපිට ගත්තොත් 4GB 8GB RAM එකක් වගේ තියෙනකොට 40GB ඒ වගේ වුණත් අපිට පුළුවන් මේ virtual memory එක වෙන් කරගන්න. හරි. එහෙනම් උතනින් එහාට මම අලුත් concept එකක් කතා කරනවා. එහෙනම් පළවෙනි කොටස හරි. පොඩි note එකක් ඕන වෙයි නේද? note එකක් ඕන වෙයිනේ. හරි. ඉක්මනින් note එකක් ලියාගමු එහෙනම්. මතක කළමනාකරණය. මතක කළමනාකරණය. මම short note එකක් දෙන්නේ. හරි. මතක කළමනාකරණය. පරිගණකයේ සියලු ක්‍රියාවලීන් පරිගණකයේ සියලු ක්‍රියාවලීන් පරිගණකයේ සියලු ක්‍රියාවලීන් මට මේ number 1 enter කරන්න ඔයා ලියලා ඉවරයි නං ඈ ස්පීඩ් වැඩි නම් නැත්තම් මන් දන්නේ කියවගෙන ගිහිල්ලත් ඉවරයිනේ අපි. හරි. පරිගණකයේ සියලු ක්‍රියාවලීන් මතකය හා පරිගණක මතකය හා අන්තර්ක්‍රියාකාරී වන බැවින් මතක කළමනාකරණය සෑම කටයුත්තක් සමගම සිදු කෙරේ. මෙහිදී මේ සෑම ක්‍රියාකාරීත්වයක් සමගම නැත්නම් මෙහිදී සෑම ක්‍රියාවක් සමගම ප්‍රධාන මතකය නැතහොත් RAM මතකය ක්‍රියාකාරීව කටයුතු කරයි. මෙම RAM මතකය එහෙම ලියගමු. මෙම RAM මතකය භෞතික මතකය ලෙස හැඳින්වේ. මෙම RAM මතකය භෞතික මතකය ලෙස හැඳින්වේ. මෙහි ඉඩකඩ සීමා සහිත නිසා පරිගණකයේ ක්‍රියාකාරීත්වයේදී එහෙම නැත්නම් පරිගණකයේ ක්‍රියා කිරීමේදී
පරිගණකයේ ක්‍රියා කිරීමේදී අවශ්‍ය අමතර ඉඩකඩ දෘඩ තැටියෙන් ලබා ගනී. මෙම මතකය භෞතිකව පවතින මතකයක්, භෞතිකව රැම් ලෙස පවතින මතකයක් නොවේ. එහෙයින් මෙය අතත්‍ය මතකය ලෙස හැඳින්වේ. මෙම මතකය භෞතිකව පවතින මතකයක් නොවේ. එහෙයින් එය රැම් මතකය ලෙස හැඳින්වේ. එහෙයින් එය රැම් මතකය ලෙස හැඳින්වේ. සරි පුතේ, එහෙයින් එය රැම් මතකය නෙවෙයි කෙල්ලේ. අතත්‍ය මතකය ලෙස. හරි, අතත්‍ය මතකය ලෙස හැඳින්වේ. මට ඒක කල්පනාව වෙනස් වුණා. අතත්‍ය මතකය ලෙස හැඳින්වේ. අපි ඉංග්‍රීසි වලින් කියනවා virtual memory කියලා. virtual memory කියලා කියනවා. very good. අන්න හරි. සිහිය වෙනස් වුණා මගේ. ඔයාලා සිහිය පවත්වාගෙන ගිහින් තියෙන. හොඳයි. virtual memory ලෙස හඳුන්වනවා. good. අන්න ඒකනේ නේද? ගෝලයේ ඉන්න ඕනේ. ගුරුවරු පහු කරගෙන යන්න කියන්නේ. දැන් මුල් ටික කියලා දුන්නාම දැන් දැක්කද? එයාලට වරදින්නේ නැහැ. දැන් එයාලා අල්ලගෙන යනවා. very good. හරි. එහෙනම් අපි යමු ඊළඟ concept එකට. මේකත් ලියාගමු. තවද බොහෝ අවස්ථාවන් වලදී භෞතික මතකයට වඩා වැඩි ධාරිතාවයක් මොකද්ද? අතත්‍ය මතකයේ පවතී. අපි උදාහරණයක් විදිහට රූප සටහනක් එතනින් ඇඳගමු ඉක්මනින්. මේ තියෙන්නේ hard disk එක. අපි මෙයා ගමු 1 TB නැත්නම් 2 TB. 2 TB ගමු. හරි. එතකොට මෙතනින් වෙන් වෙලා තියෙනවා පුතේ 40 GB. දැන් මට කියන්න virtual memory එකේ කොච්චර ඉඩක් තියෙනවද? මෙතන ඉන්න virtual memory එක දැන් මට කියන්න hard disk එකේ කොච්චරද ඉතුරු වෙලා තියෙන්නේ කියලා ගන්න හදලා එළියෙන් ලියා ගන්න. 1024යි GB වැඩි කිරීම කීයද? 2. 2048යි GB. මෙතනින් 40ක් ගිහින් තියෙනවා. කීයද එහෙනම්? මේවා ගණන්දනේ. මොකද්ද උත්තරේ? දෙදාස් 48න් 40ක් අඩු කරාම 1008යිලු. අපි ඉස්කෝලේ යන කාලේ නම් ඉගෙන ගත්තේ 2008යි කියලා. හරි. දැන් සිලබස් වෙනස් හින්දා ගණන් වෙනස් වෙලාද දන්නේ නැහැ නේද? හරි. එහෙනම් අපි ඊළඟ concept එකට යමු. අලුත් මාතෘකාවක් ලියාගමු හැමම. හරි. භෞතික මතක ලිපින සහ අතත්‍ය මතක ලිපින හඳුනා ගැනීම.
භෞතික මතක ලිපින සහ අතත්‍ය මතක ලිපින හඳුනා ගැනීම. දැන් පුතේ ඒක ලියාගෙන බලා ගන්න. දැන් මේ ඉන්නේ භෞතික මතකය, මේ ඉන්නේ අතත්‍ය මතකය. හරි? භෞතික මතකයේ වුණත් අතත්‍ය මතකයේ වුණත් නේද? මතකයේ තියෙනවා මෙන්න මේවා වගේ data තියාගන්න පුළුවන් තැන්. data තියාගන්න පුළුවන් තැන්. ඒවට අපි කියනවා මොනවද? මතක ස්ථාන. මතක ස්ථාන. එහෙම නැත්නම් අපි කියනවා පුතේ මේවට memory location කියලා කියනවා. memory location කියලා කියනවා. එහෙනම් භෞතික මතකයේ තියෙන්නේ මොනවද? භෞතික මතක ලිපිනයන්. ඒකේ තියෙන්නේ භෞතික මතක ලිපිනයන්. විනාඩියක් දෙන්න ට්‍රේන් එක යනවා. පුතේ අතත්‍ය මතකයේ තියෙනවා මේ වගේ මතක ස්ථාන. මේකේ තියෙනවනේ මේ වගේ මතක ස්ථාන නේද? ඒවට අපි කියනවා මොනවද එහෙනම්? අතත්‍ය මතක ලිපින. හරි. එහෙනම් මෙතන ඉඩ තියාගන්න. ඒක දැන් ලියන්න මම මේ රූප සටහන් ඇඳ ගන්න ඉඩ තියාගන්න. නැත්නම් පැන්සලෙන් පටාර ගාලා අඳින්න. හරි ලොකු වෙලාවක් ගන්න බෑ. මොකද අද පැයෙන් සෙෂන් එක මට ඉවර කරන්න වෙනවා. මේක ඇඳගෙන පල්ලෙහෙන් ලියාගමු. භෞතික මතකයේ මෙන්ම අතත්‍ය මතකයේද දත්ත ගබඩා කිරීමට ඒකක පවතී. භෞතික මතකයේ මෙන්ම අතත්‍ය මතකයේ දත්ත ගබඩා කිරීමට ඒකක පවතී. එම ස්ථානවලට ලිපිනද පවතී. එම ස්ථානවලට ලිපිනද පවතී. ලියවනම් සෙන්ඩ් කරන්න අර විදිහට. හරි. එහෙනම් අපි ඊළඟ ටික ලියාගමු. එහෙනම් පල්ලෙහෙන් ලියාගන්න පුතේ. අපි අතත්‍ය මතක ස්ථාන අපි හඳුන්වනවා අතත්‍ය ලිපින අතත්‍ය මතක ලිපින කියලා. ඊළඟට භෞතික මතක ස්ථාන අපි හඳුන්වනවා භෞතික මතක ලිපින කියලා. ඔය දෙක ලියාගන්න.
හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා අතත්‍ය මතක ලිපින. අනුමාත්‍රකාවක් ලියා ගන්න. අතත්‍ය මතක ලිපින. අතත්‍ය මතක ලිපින. හරි. අතත්‍ය මතක ලිපිනවලදී අපි ඒ කියන්නේ අතත්‍ය මතක ලිපින කියන්නේ පුතේ තාර්කික මතක ලිපින. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් අපිට කියන්න පුළුවන් virtual address. virtual memory address. හරි. එතකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා one shot ඔලුවට දාගමු අපි. හරි. එකපාරින් හොඳට ඔලුවට දාගන්න මම concept එකක් කියනකන යනවා. මෙතන තියෙනවා හරි. මෙතන තියෙනවා අතත්‍ය මතක. මොනවද තියෙන්නේ? අතත්‍ය මතක. නැත්නම් මෙන්න මෙහෙම කතාවක් ගන්න මුලින්ම. මේ තියෙන ලොකු කබඩ් එකක්. මේ තියෙන ලොකු කබඩ් එකක්. මේ කබඩ් එක තියෙන්නේ අර දැන් ප්ලාස්ටික් කබඩ් තියෙනවනේ උසට. ඒ කබඩ් එක සමාන රාක්ක වලින් තමයි හැදිලා තියෙන්නේ. සමාන පොඩි පොඩි ලාච්චු තියෙන රාක්ක ගහලා ලාච්චු තියෙනවා. හරි. එතකොට මෙන්න මේ virtual memory එක. හරි. ඒ කියන්නේ hard disk එකේ ඉන්න RAM එක වගේ වැඩ කරන කොටසයි. මේ එක කොටසක එක කබඩ් එකක් තියෙනවා. හරි. ඒ කබඩ් එකේ ලාච්චු වගේ කොටස් තියෙනවා. හරි.
මේ වගේ කබඩ් කීපයක් තියෙන්නත් පුළුවන්. කබඩ් කීපයක් තියෙනවා මේ වගේ. හරි මේ වගේ කබඩ් කීපයක් තියෙනවා. මම මේ බෙදෙන ගාන කියන්නම් ඉස්සරහට. හරි. මේ වගේ කබඩ් කීපයක් තියෙනවා. අපි හිතමු මේ වගේ කබඩ් තියෙනවා 4ක්. දෙකේ බලවලින් තියෙන ඉලක්කම් වලින් තමයි හැම වෙලේම කබඩ් ගන්න පුළුවන්. කබඩ් 4ක් තියෙනවා. හරි. මේ කබඩ් ඇතුලේ මෙන්න මේ වගේ තව ලාච්චු 8ක් තියෙන. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. හරි. ඔන්න ඔය වගේ ලාච්චු 8ක් තියෙනවා. මේ කබඩ් එකක් අපිට කියන්න පුළුවන් මොකද්ද? මේ කබඩ් එකට අපිට කියන්න පුළුවන් මේ තමයි virtual memory එක ඇතුළේ ඉන්න page. අපි කබඩ් කියන්නේ මේකට කියනවා page. මේ page එක ඇතුළේ ඉන්නවා මොනවද? ඒවා තමයි පුතේ මෙන්න මේ page එක ඇතුළේ ඉන්න memory locations වෙන්නේ. memory locations වෙන්නේ. හරි? දැන් මම කියනවා මෙන්න මෙහෙම කතාවක්. office room එකක් තියෙනවා. මේ office room එක ඇතුලේ කබඩ් 4ක් තියෙනවා. office room එක ඇතුලේ කබඩ් 4ක් තියෙනවා. කබඩ් ගාන කීයද? කබඩ් ගාන 4යි. office room එකේ කබඩ් ගාන 4යි නම් පුතේ දැන් මට කියන්න කබඩ් ගාන කීයද? 4යි. එක කබඩ් එකක රාක්ක කීයක් තියෙනවද? එක කබඩ් එකක රාක්ක ගාන කීයද? එක කබඩ් එක රාක්ක ගණන කීයද? very good 8යි. දැන් මට කියන්න මගේ office room එකේම රාක්ක කීයක් තියෙනවද? රාක්කවල ඔක්කොම රාක්ක කීයක් තියෙනවද එහෙනම්? මුළු රාක්ක ගාන කීයද? 8 වැඩි කිරීම 4 32යි. එහෙනම් මේ තියෙන්නේ office room එකක් නෙවෙයි. මේ තියෙන්නේ වහලා ගැලෙව්වහම මොකද්ද? virtual memory එකක්. virtual memory එකක්. මේ virtual memory එකේ පුතේ රාක්ක කීයක් තියෙනවද? රාක්ක වගේ කීයක් තියෙනවද? virtual memory එකේ එහෙනම් කබඩ් ගාන 4යි වගේ pages ගාන කීයද? pages ගාන කීයද? මේ 1යි 2යි 3යි 4යි. pages ගාන 4යි. එහෙනම් memory locations ගාන කීයද? memory locations ගාන කීයද? 32යි. මේ හැම location එකක්ම හොයාගන්න address එකක් තියෙන්න ඕනේ. මේ හැම location එකක්ම හොයාගන්න address එකක් තියෙන්න ඕනේ. එහෙනම් address ගාන කීයද? address ගාන කීයද? 32යි. තේරුණාද concept එක? තේරුණාද concept එක? සුපිරියටම තේරුණාද? හරි. එහෙනම් එහෙම මොලේටම වෙන්න නම් එච්චරයි. ඒක ලියා ගන්න කලින් අපි මේ ටිකත් කතා කරලා
ඉතුරු ටිකත් කතා කරලා සටහන ලියමු. හරි? මොකද ඊළඟ ටිකත් පොඩ්ඩක් සටහනට යන්න කලින් ඒ ටිකත් ඔලුවට දාගෙනම අපි ලියාගමු එකවර. හරි? ඊළඟට එහෙනම් අහගන්න ඊළඟ concept ටික. දැන් මම ඇඳන්නේ මෙතන pages 4ක්. මේවා සමාන. මම මේවා මේ අඳිනකොට පුතේ මගේ අතින් එහෙම වුණාට මේ හැම කොටසක්ම සමාන කොටස් වලට බෙදෙන්නේ. හරි? දැන් කබඩ් එකක් ගන්නකොට ඒක සමාන කොටස් වලට උඩහින් වැඩියෙන් එහෙම නැහැ. හරි? හැම කොටසක්ම සමාන විදියට බෙදලා තියෙනවා. ඒක හිතා ගන්නත් ඕනේ. ඊළඟට මෙන්න මේ address එක තියෙනවනේ. මෙයාලට address තියෙනවනේ. address එක හදනකොට දැන් අපි කබඩ් කතන්දරෙන් virtual memory එකට ආවනේ. address එක ලියන්නේ binary වලින්. address එක ලියන්නේ binary වලින්. මම binary වලින් address එකක් ලියන්නම්. පොඩ්ඩක් බලා ගන්න ඊට කලින්. හරි. පැත්තකින් මෙහෙම තියාගන්න. හරි. සමාන විය යුතුයි. හරි. සමාන වෙන්න ඕන. ඇඩ්‍රස් එකක් ලියුවම අපි බයිනරි වලින් ලියනකොට පුතේ බලා ගන්න. මෙන්න මේ වගේ ඇඩ්‍රස් ලියවෙන්නේ. 01 110 මෙන්න මේ වගේ ඇඩ්‍රස් එකක් ගන්න. එතකොට මේක තමයි ඇඩ්‍රස් එක කියලා හිතන්න. මේ ඇඩ්‍රස් එකේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි මොකද්ද? page number එක. මුලින් කියන්නේ page number එක මොකක්ද? ඒ කියන්නේ මොකද්ද? රාක්කේ අංකය මොකද්ද? දැන් අපි ඔෆිස් එකේ ඇතුලේ හොයාගෙන යනකොට කබඩ් එකේ නම්බර් එක මොකද්ද? කබඩ් එකේ නම්බර් එක විතරක් කියලා මදි. මොන තට්ටුවේද කියන්නත් ඕනේ. එහෙනම් ඒ රැක් එකේ අංකෙකුත් තියෙනවා. ඒකට අපි කියනවා රැක් එකේ නම්බර් එක නෙවෙයි offset නම්බර් එක කියලා. offset නම්බර් එක කියලා. page එකේ නම්බර් එකයි offset එකේ නම්බර් එකයි දෙකක් තියෙනවා. එතකොට ඒ අපිට අදාළ තැනට අවශ්‍ය දේ ගන්න හොයා ගන්න පුළුවන්. තේරුණාද? සිංහලෙන් එතකොට අපි කියනවා පිටු අංකය. මේකට කියනවා විස්ථාපනය කියලා. විස්ථාපනය කියලා. එහෙනම් logical address එකක්. logical address එකක් එහෙම නැත්නම් virtual address එකක් අතතේ ලිපිනයක්. හැදෙන කොටස් දෙකයි එහෙනම් පිටු අංකයයි